බෝසත් ගත්කදස්වර බුදුන් වහන්සේට මෙසේ කීහ. දැන් මාගේ සභාලෝකය වෙත යන ගමන වනාහි තථාගතයන්ට සියලු ගෞරවයන් පිණිස වන්නේය. තථාගතයන්ගේ ලෝකෝත්තර බලයෙන් කරන ලද වික්‍රීඩතාවයෙන් තථාගතයන්ගේ ව්‍යුහයෙන් ඥාන බලයෙන් හා ආශිර්වාද බලයෙන් යන්නෙමි. ඉක්බිති ගත්කදස්වර බෝසතුන් සිය අසුනෙන් නොනැගිටම ශරීරයෙන් නිකුත් නොවි සමාධියකට සමවැදුනේය. එකනෙහිම සභාලෝක ධාතුවෙහි ගිච්ඡකූට පර්වතයේ ධර්මාසනය ළඟින්ම නිර්මිත වූ මණික් වලින් නිර්මිත වූ ජම්බුනාද රත්රන් වලින් සැදුණු දඬු වලින් යුක්ත 84000ක් නිලුම් මල් මැවූහ. ඒවායේ පත්‍ර රිදියෙන්ද මල් කේශර දියමන්ති වලින්ද නිම වූයේ විය. එම අවස්ථාවේ ධර්ම කුමාර මංජුශ්‍රී දුර සිටම නෙළුම් මල් රාශිය දැක බුදුරදුන්ට මෙසේ පවසන්නේය. භාග්‍යවතුන් වහන්ස, මෙසේ ආශ්චර්යාත්මක දෙයක් සිදුවීමට නිමිත්ත කුමක්ද? දසදහස් ගණන් නෙළුම් මල් පිපී ඇත. එම මල්වල දඬු ජම්බුනාද රත්රන් වලින්ද, කොළ රිදියෙන්ද, රේණු දියමන්ති වලින්ද, මණිපත්‍ර කිම්සුල මණික් වලින්ද සෑදී ඇත. එවිට ශාක්‍ය මුනි බුදුන් මෙසේ මංජුශ්‍රීට පවසයි. මහසත් ගත්කදස්වර බෝසත්, කමලදල විමල නක්ෂත්‍ර රාජ සංකුසුම්තා බිච්ච පුතුන්ගේ බුද්ධ ක්ෂේත්‍රයෙන් නික්මීමට අදහස් කරගෙන සිටින්නේය. 84000ක් බෝසතුන් පිරිවරාගෙන මෙම සභාලෝකයට පැමිණෙන්නේ මාහට ගෞරව පූජා පැවැත්වීමටය. එසේම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ඇසීමට සහ පූජෝපහාර පැවැත්වීමටය. මංජුශ්‍රී බෝසතුන් බුදුන්ට මෙසේ පවසයි. මෙවන් ලෝකෝත්තර බලයෙන් මෙවැනි දේ කිරීමට ඔහු විසින් කුමන කුසල් කළේද? කොපමණ මහත්ඵල ලබාගෙන ඇද්ද? කුමන සමාධියක් පවත්වාගෙන යන්නේද? ඒ නිසා අප වෙත අනුකම්පාවෙන් ඒ සමාධිය කුමක්දැයි පැහැදිලි කරන සේක්වා. තවද අපි අපමණ උත්සාහයෙන් වීරියෙන් එම සමාධිය පුහුණු කරන්නෙමු. අප ඒ සමාධිය පුහුණු කරනු ලබන්නේ නම් අපට ඒ බෝසතුන්ගේ ආකල්ප, ස්වරූපය, ගති පැවතුම් නිරීක්ෂණය කිරීමට හැකිවේද? ඒ නිසා ලෝක පූජිතයාණෙනි, ඊර්ති බලයෙන් එම බෝසතුන් මෙහි කැඳවාගෙන එන සේක්වා. එසේ වූ අපිට ඔහු දැකගත හැකි වන්නේය. එම අවස්ථාවේ ශාක්‍ය මුනි බුදුන් මංජුශ්‍රී බෝසතුන්ට මෙසේ වදාළහ. ප්‍රභූතුරත්න බුදුන් වහන්සේ බොහෝ කලකට පෙර පිරිනිවන් පෑවේ වුවද දැන් උන්වහන්සේ සිය ශරීරය ඔබට පෙන්වා සිටින්නාහුය. ප්‍රභූතරත්න බුදුන් වහන්සේ ගත්කදස්වර බෝසතුන්ට මෙසේ පවසයි. එන්න කුල පුත්‍රය, මංජුශ්‍රී බෝසතුන් ඔබගේ ශරීරය දැකීමට ආශාවෙන් සිටී. එම ප්‍රකාශයත් සමගම ගත්කදස්වර බෝසතුන් 84000ක් බෝසතුන් සමග සභාලෝකයේ පෙනී සිටියේය. ගමන් මාර්ගයේදී ඔහු විසින් පසු කරන ලද ලෝකයන් 6 ආකාරයකින් කම්පනය විය. සප්තමණික් නෙළුම් මල් වර්ෂාවක් පතිත විය. 100,000 දිව්‍ය සංගීත භාණ්ඩ වාදනය කිරීමකින් තොරව වැයෙන්නට විය. මෙම බෝසත්වරුන්ගේ ඇස් නිල් මහ නිල් මල් මෙන් වූ අතර මුහුණු චන්ද්‍රයන් 10,000ක් එක විට පැහැයූ වාසේ විය. ශරීරය රන්වන් පැහැයෙන් හා ගණන් කළ නොහැකි ආශිර්වාදයෙන් යුක්ත විය. ඔහුගේ බලය හා තේජස මහත්ය. දිලිසෙන ශරීරය විශේෂ ලක්ෂණ වලින් යුක්ත වූ අතර
නාරායන ශරීරයට සමානය. සප්තරත්නයෙන් සෑදුණු උස් අසුන මත වැඩහිඳ තල්ගස් 8ක් උසට මහ පොළොවෙන් උඩට නැගී සිටියේය. අනතුරුව ඔහු වටා සිටි බෝසත්වරුන් පිරිවරාගෙන ගෞරවයෙන් සභාලෝකයේ ජිච්ඡකූට පර්වතය වෙත වැඩම කළේය. එහි වැඩම කර සප්තරත්න කූටාගාරයෙන් බැස 100,000ක් වටිනා මාලයක් රැගෙන බුදුන් වැඩි ස්ථානයට ගියේය.